මේ වෙනකොට තීව්‍ර වන මැද පෙරදිග අර්බුදය මධ්‍යයේ හදිසියම රුසියානු ජනපති විලඩිමියර් පුටින් ප්‍රසිද්ධිය මොස්කව් වෙත පෙළගස්සූ අතර මෙහිදී ඔහු සඳහන් කරේ ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික යුද්ධය වෙනුවෙන් රුසියාවෙහි නීතිමය අවශ්‍යතා සඳහා ස්ථිර සහයෝගය ලබා දෙන බවයි. තවද පුටින් විසින් බටහිර විවේචන ප්‍රතික්ෂේප කරමින් මේ වෙනකොට උත්සන්න වන ඉරාන ඊශ්‍රායල ගැටුමේදී රුසියාවේ දැඩි උපාය මාර්ගික මැදිහත්වීම පිළිබඳව ඉඟි පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරේ සාමකාමී න්‍යෂ්ටික සටනක් වෙනුවෙන් රුසියාව ඉරානයට සහාය ලබා දෙන බවයි. ඒ වගේම මේ ගෙන ඇති ස්ථිර ප්‍රතිපත්ති කිසි ලෙසකත් වෙනස් නොවන බවත් ඊශ්‍රායල සහ ඉරාන පහර දීම අතර රුසියාව නිහඬව සිටින බවට බටහිර මාධ්‍ය එල්ල කරන චෝදනා නිසා ඍජු ප්‍රතිචාර විදිහට වඩාත් ආක්‍රමණශීලී මැදිහත්වීමක් සඳහා වන ඉල්ලීම් රුසියාව ප්‍රතික්ෂේප කළ බවත් පුටින් මෙහිදී සඳහන් කරා. ඊට අමතරව රුසියානු සමූහ ආණ්ඩුවට තර්ජනයක් වන අය සමග රුසියාව දැනටමත් යුද මෙහෙයුම් පවත්වාගෙන යන බවත් ඉරානය සමග රුසියාවේ දිගුකාලීන න්‍යෂ්ටික හවුල්කාරීත්වය නැවත වරත් තහවුරු කරමින් රුසියානු ඉංජිනේරුවන් ඉරාන බුෂය න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ වැඩ කිරීම ඉදිරියටත් කරගෙන යන බවත් පිරිස් ඉවත් කර ගැනීම හෝ ව්‍යාපෘති අත්හිටුවීමට කිසිම සැලැස්මක් නැති බවට සඳහන් කළ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ රුසියාව දැනටමත් ඉරානය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකර ඇති බවයි. ඒ වගේම ඉරානය සහ ඊශ්‍රායලය අතර විසඳුම් සඳහා රුසියාව යම් යම් අදහස් කීපයක්ම ඉදිරිපත් කළ බවත් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් බොහෝ දුරට හැඩගස්වා ඇති ගැටුමක මැදිහත්කරුවෙකු ලෙස රුසියාව එක් නොවන අතර එක්සත් ජනපද රතුරේකා දැඩවීමත් ඊශ්‍රායලයේ යුදගුවන් යානා ටෙහෙරානයට ඉහළින් ගමන් කිරීමත් නිසා පුටින්ගේ මේ පැහැදිලි ප්‍රකාශය මේ රටවල් කීපයේම යුද තත්ත්වයන් වෙනස් අතකට හැරෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්.